හායි යාළුවනේ ඉතින් කොහමද අද මම ගෙනාවා බයිට් සෝස් එකක්. ඉතින් මම අද මගේ YouTube channel එකේ හතරවෙනි වීඩියෝ එක වගේද කොහෙද මට මතක හතරවෙනි වීඩියෝ එක මගේ මේ හතරවෙනි එක තමයි මම මේ දාන්නේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි යන් කොහමද අපේ බයිට් සෝස් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි යන් ඒ වගේම මගේ WhatsApp channel එක ඔයාලගේ මගේ YouTube channel එකේ යට දාලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න WhatsApp channel එකේ ලොකු ආතල් ටිකක් තියෙනවා. ඉතින් අපි යන් දැන් අපේ වැඩේට. ඉතින් මම මෙතන අරන් තියෙනවා බයිට් අරන් තියෙනවා. ඒ වගේම සෝස් පැකට් දෙකක් අරන් තියෙනවා. ඉතින් ඒ වගේම සීයකුයි හැන්දකුයි අරන් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ගෙදරදී හදලා බලන්න. ඉස්සෙල්ලාම අපි මෙහෙම බයිට් ටික ගන්නවා. බයිට් ටික අරන් හැන්දෙන් චුට්ටක් මේකට. ඊළඟට අපි සෝස් පැකට් එක දාගන්නවා. විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ. ඉතින් මම සෝස් පැකට් එකේ පැකට් එකක් සේරම දාගන්නවා. ඉතින් දැන් මේක හොඳට අපි කලවම් කරගන්න ඕනේ. හරි. ඉතින් මම මේක අතින් කලවම් කරගන්නේ හැන්දෙන් කලවම් කරන්න අමාරුයි. ඉතින් ඔයාලට සෝස් මදි නම් සෝස් ටිකක් දාගන්න පුළුවන්. පට්ටරහයි හවසට තේ එකක් එහෙම මොන්න ඔයාලට පේනවා ඇති. ඔන්න තව සෝස් පැකට් එකක් දාගන්න පුළුවන්. මට නම් සෝස් ඇති. ඒ නිසා මම සෝස් දාන්නේ නැහැ. කොපුල් තලාවන්ගේ වැසිවසින හාදු මවන්න හිත නැතු. ඉතින් මෙහෙම තමයි අපේ බයිට් සෝස් එක තියෙන්නේ. පට්ටරා පාටයි. ඉතින් අපි හදද්දි පොඩ්ඩයි ගද්දි එන්න උතෝයක් තියෙනවා. ඒ කියන්නේ අර සෝස් වලට මාර මේකක් තියෙනවා. මේ තියෙන්නේ හොඳ පෙන්වට පාට තියෙනවා. ඔය පට්ට රහයි. ඔයාලත් ගෙදරදී හදලා බලන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යාළුවනේ subscribe කරන්න. ඉතින් අපේ WhatsApp channel එකත් follow කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. සුබ දවසක්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. හැමෝටම සර්ණයි.